original kit එක power pack එක. 24 volt power pack එක. මේ විදිහට තමයි එන්නේ. අපි හැබැයි එන විදිහට use කරන්නේ චුට්ටක් වෙනස් කරලා. ඊළඟට මේ original booster pump එක මේ කොහොමද කියන එක. ඒකෙත් අපිට චූටි දෙයක් කරන්න තියෙනවා. මේක ඉස්සරහම බැලුවාම දැන් මැෂින් එක මේ විදිහට තියුවාම ෆිල්ටර් එක ඔළුවේ මවා ගත්තොත් පවර් පැක් එක තියෙනවා. ඊළඟට මෙතනින් ඕෆ් වෙන බෝල් වෑල් එකක් තියෙනවා. ඊළඟට මේ වගේ ටැංකියෙන් එන වතුර පාර නතර කරන සොලනොයිඩ් වෑල් එකක් තියෙනවා. ඊළඟට ලෝ ප්‍රෙෂර් ස්විච් එකක්. කොහොම තමයි මැෂින් එකේ තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ ඉස්සල්ලාම පම්ප් එක තියෙන විදිහටම හයි කරගන්න ඕනේ. එතකොට මේ පැත්තට තමයි මේකේ වතුර තල්ලු වෙන පැත්ත තියෙන්නේ. ඒක නිසා මේ පැත්තට එන්න ඕනේ. මේ පැත්තට හරවලා තිබ්බොත් බෑ. මැෂින් එකේ තියෙන විදිහටම බලාගෙන හයි කරන්න ඕනේ. ඒ හයි කරද්දී අපි සැලකලිමත් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහේ ඊතලයක් දාලා තියෙනවා. ඒ කියන්නේ වතුර පාර මෙහින් ඇවිල්ලා මෙහින් තමයි පිට කරන්නේ. ඒ විදිහටම මේ වගේ කලින් සවුත් වෙච්ච පම්ප් එකේ තියෙනවා නේද? පොඩි ෂොකට් දෙකක්. ඒ ෂොකට් දෙක මෙතනටයි මේ පැත්තටයි අපි කනෙක්ට් කරන්න ඕනේ. ඒක හොඳ ටෙප් සීල් ගහලා වතුර ලීක් නොවෙන්න. ඊට පස්සේ හරි සිම්පල්. මේකේ තියෙනවා දැන් රේන නැත්නම් රතු පාට වයර් එකයි කළු පාට වයර් එකයි තියෙනවා. මේකෙත් අපිට පවර් පැක් එකකින් 240 එන කරන්ට් එක ආපහු DC කරන්න තියෙන්නේ. ඒකට ඒකත් අපිට තියෙන්නේ කළු පාට වයර් එකට කළු පාට වයර් එක කනෙක්ට් කරන්න රතු පාට වයර් එකට රතු පාට වයර් එක කනෙක්ට් කරන්න තියෙන එක ලේසි. මෙන්න මේ විදිහට normal කනෙක්ට් සුද්ධ කරගෙන වයර් එක කනෙක්ට් කරනවා. මම මේ පොඩ්ඩක් කියලා දෙන්න ඕන නිසා